සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. අද අපි කතා කරමු House of Tilbury කියන විස්කි එක. මේක ගොඩක් ළඟදී ලොන්ච් කරපු විස්කි එකක්. මම හිතන්නේ මාසයක් වගේ ඇතුළත මට මතක විදිහට මේක පෙරිසිල් කියන ආයතනය තමයි ලොන්ච් කරලා තිබ්බේ. ඇත්තටම House of Tilbury කියන්නේ අපිට නුහුරු විස්කි එකක් නෙමෙයි. ඔයගලන්ට මතක ඇති House of Tilbury Still Cider කියන විස්කි අපි ගොඩාක් කාලෙක ඉඳන් අපි පානය කරලා තියෙනවා. හැබැයි ගිය අවුරුද්දේ House of ටිල් සයිඩ කියන විස්කි එක රීලොන්ච් කරා. ඒකෙම දෙවෙනි දිගෑරුම විදියට House of Tilbury කියන එක රීලොන්ච් කරලා තියෙනවා. මේක ගත්තොත් බොක්ස් එකක එනවා. බොක්ස් එකත් බැලුමට ලස්සනයි. බොටල් එකට ගියොත් බ්ලැක් කලර් බොටල් එකක් තියෙනවා. ඒකේ අර බොක්ස් බොටල් එක ඒකේ අර බොක්ස් පෙනුම අරගෙන තියෙනවා. අපි මේ බොටල් එකේ විස්තර බැලුවොත් මේ සඳහන් කරලා තියෙනවා House of Tilbury කියන නම. ඊට පස්සේ මේකේ ඇවිල්ලා blended scotch whisky එකකුයි local grains වලින් ගත්ත ස්පිරිටුයි මික්ස් කරලා තමයි මේක හැදුවා කියන එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කොච් විස්කි බ්ලෙන්ඩ් එකක් මෙහෙට ඉම්පෝර්ට් කරලා ලෝකලි ඩිස්ටිල් කරපු ග්‍රේන් ස්පිරිට් එක්ක මික්ස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මේක මිලිලීටර් 750ක් වෙනවා. සැර 143ක් වෙනවා. මට මතක තියෙනවා මම මේක මිලදී ගත්තේ 6300 වගේ මිලකට. ඇත්තටම මම මේක ටිකක් පානය කරා කලින්. මේ ඔයගලත් එක්ක රිවිව් කරන්න කලින්. මේ පෙරිසිල් කියන ආයතනය ගැන කතා කරොත් පොඩි දෙයක් කියන්න ඕනේ. මේක අතීතයට ගියොත් ලෝකේ ඉන්න ලික ෆීල්ඩ් එකේ ඉන්න දැවැන්තියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ෆොනෝරිකා, එක්කෙනෙක් තමයි ඩියාජියෝ කියන්නේ. ඔය ඒකේ තරකයක් තියෙනවා. දෙගොල්ලෝ තන නම්බර් 1 වලට දෝලනයක් සිද්ධ වෙනවා. එතකොට ඔය ෆොනෝරිකා කියන ආයතනේ ලංකාවේ ජොයින් වෙන්චර් එකක් විදිහට ඔපරේෂන්ස් පටන් ගන්න කාලයට කලින් ඒගොල්ලෝ DCSL ආයතනත් එක්ක එක්ක වෙලා තමයි මේ ජොයින් වෙන්චර් එක යන්න හදන්නේ. එතනදී ෆොනෝරිකා කියන එකේ මුල් කෑල්ල මේ පෙරිසිල් කියන කෑල්ල පෙරිසිල් කියන එක ෆොනෝරිකා වලින් අරගෙන සිලෝන් කියන එකෙන් කෑල්ල එකතු කරලා තමයි මේ පෙරිසිල් ආයතනේ හදන්නේ. එතකොට මේක ගත්තොත් ගැලරි හැමත් මේ පෙරිසිල් එකේ මේ ප්‍රොඩක්ට් එකක් තමයි. අපි බලමු තව ගොඩක් දුර ගන්නද. මේක මම ඇත්තටම කලින් කඩපු බෝතලයක්. මේකේ ස්ටොප් එකක් එනවා. 43ක් සැර තියෙන විස්කි එකක්. මේක බලන්න මේක පැහැ නම් ඇත්තටම අර විස්කි වලට ආවෙන එක ගෝල් කලර් එකක් තියෙනවා. අපි මේක පොඩ්ඩක් සුවඳ පොඩ්ඩක් බලමු. ඒ සුවඳ ගත්තොත් නම් අර ප්‍රීමියම් රේන්ජ් එකේ තියෙන විස්කි වලට වැඩිය නම් ගොඩක් සැර සුවඳක් තියෙනවා. මේ ඒ සැර ගතියක් තියෙනවා ඇත්තටම. ඔව් ෆුටි සුවඳක් එනවා. හැබැයි අපිට මොකද්ද කියලා හරියටම කියන අපි පොඩ්ඩක් වතුර ටිකක් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ස්ලිප් කරලා බලමු කොහොමද කියලා. ස්ලිප් කරද්දී නම් ඇත්තටම මේ අර හාෂ්නස් එක එච්චර අර සුවඳ තියෙන හාෂ්නස් එක ස්ලිප් කරද්දී එන්නේ නැහැ. ලොකු බර්නින් ඉෆෙක්ට් එකක් තියෙනවා. මුලින්ම නම් මට දැනෙන්නේ අර ස්මෝක් ෆ්ලේවර් එකක් එනවා. ෆෘටි ෆ්ලේවර් එකක් එක්ක පොඩ්ඩක් වතුර ටිකක් දාලා බලමු මේකේ ෆ්ලේවර් නෝට්ස් කොහොමද එන්නේ කියන එක. ඔව් ඒ වතුරකින් තමයි බැලන්ස් එක එන්නේ ෆ්ලේවර් එකට ලීමටම. ගත්තොත් ඇත්තටම හොඳ ස්මෝක්නස් ටේස්ට් එකක් තියෙනවා. ඒ වගේම හොඳ ස්වීට්නස් එකක් එනවා. නිකන් ෆෘටි ස්වීට්නස් එකක් එනවා. ඒක හැබැයි මොන පළතුරෙන්ද කියලා කියන්න තරම් නම් අමාරුයි. ඔව් ඒ තමයි තියෙන අර 43 හින්දා වෙනදී පොඩි අර හාෂ්නස් ගතියක් තිබ්බ ස්මෙල් එකේ. හැබැයි ඒක වෝටර් දැම්මට පස්සේ නම් ඒක හෙම්පිටින්ම නැති වුණා. අපි බලමු තව අයිස් කැලේකුත් දාලා. ස්ටාර්ටින් රේන්ජ් එකේ විස්කියක් විදිහට මේ බජට් විස්කියක් විදිහට ලෝකලි හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි මීට කලින් ලෝකල් විස්කි ගොඩක් මේක රස විඳලා ඇති. VNA විස්කි එක, ටිල් සයිඩ් එක, දැන් අද ටිල්බරි කියන විස්කි එක රස විඳා. ඒ අතරින් මේක හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකේ තියෙන අර 43% හින්දා පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ ඩ්‍රින්ක් එක පාවිච්චි කරනකොට පොඩ්ඩක් ලිමිට් එකත් එක්ක ඉන්න. මොකද මම අර මුලින් මේක මේ වෙලාවෙත් මේක අර ඒකේ තියෙන ස්වීට්නස් එකත් එක්ක අපිට එකලඟ ටිකක් මේක බොන්න පුළුවන්, එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන 43% එකත් එක්ක ඒක පොඩි
ඉෆෙක්ට් එකක් තියෙනවා. අපි කියන්නේ තැපෑලෙන් වදිනවා කියන එක. අන්න ඒක ගොඩක් මේකේ තියෙන ඉෆෙක්ට් එකක් මට අත්විඳ මම කලින් එක මේව කරද්දි. ඉතින් යාළුවනේ මේ අපි නැවත නැවතත් එමු ලිගර් රිවිව්ස් වලින්. ඔයගොල්ලන් කැමති දෙයක් තියෙනවා නම් ලොකු ලිස්ට් එකක් තියෙනවා පයිප්ලයින් එකේ කරන්න දේවල් ගොඩාක් යාළුවෝ ඉල්ලලා තියෙන රිවිව්ස් තියෙනවා. මම එකින් එක අරන් එනවා. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ කැමති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ අපි ඉස්සරහට ඔක්කොම රිවිව් කරමු. ඔයගොල්ලන්ගේ හැම කමෙන්ට් එකක්ම හැම ලයික් එකක්ම හැම සබස්ක්‍රයිබ් එකක්ම ඇත්තටම මාව දිරිමත් කරන එකෙන්ද රැඳී සිටින්න මම පුළුවන් විදිහට පොඩියට හරි අපි මේක හැමදාම අපි කරගෙන යමු. එහෙනම් චියර්ස් යාළුවනේ.